Hello, good morning all. ඉතින් අද මට ස්පෙෂල් දවසක්. අද මාර්තු 21 කියන්නේ මගේ බර්ත්ඩේ එක. එයාගේම මේ ටුවර් එකේ යන තවත් එක්කෙනෙක් අපේ හර්ෂයියා AG 175. එයාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි අද බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකකුත් හවස තියනවා. ඉතින් මේ අපි යන්නේ අනුරාධපුරට. අපි දැන් ඉන්නේ පොල්පිටිකම පාරේ කුම්නෑගලින් පොල්පිටිකම පාරේ දාලා අපි මුලින්ම යන්නේ අරන්කැලේට ගිහිල්ලා එතනින් අපි අරන්කැලේ අරන් සේනාසන බලලා අපි ඊට පස්සේ ආපහු අනුරාධපුරට යන්න ප්ලෑන් කරනවා. අද මාත් එක්ක ඉන්නවා බයික්ස් 14ක් කොළඹ ඉඳලා අපි ස්ටාර්ට් කරේ පාන්දර 3ට පනවි පස්සේ ආදී පාන්දර 4ට ඊට පස්සේ අපි අරන්කැලේදී අපිට හම්බ වෙනවා කැන්ඩි ටීම් එක. කැන්ඩි ටීම් එකේ බයික්ස් 4ක් තියෙනවා. අද එනවා කියලා අපිට කන්ෆර්ම් කරලා දෙනවා. ඔක්කොම බයික්ස් 18ක් තියෙනවා මේ ටුවර් එකේ. ඉතින් බලමු අපි ඔකට්ටියත් එක්ක මේ ටුවර් එකේ ස්පෙෂල් මොමන්ට් කොහමද කියලා. ඉතින් අපිට දිගටම රැඳිලා ඉන්න. ඉතින් මේ ඉන්නේ අපේ අලව්වේ මල්ලි. ඔයන් ඉස්සරහ දනුකයියා අසාල් ඊටසේ අර AG 175 යන එක්කෙනාගේ තමයි අද ඊළඟ බර්ත්ඩේ එක තියෙන්නේ අද දවසේ. අපි දෙන්නෙක් ඉන්නවා බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න. ඔන්න තමයි. ඉතින් අපි වැඩි විස්තර බලමු. පුරාවිද්‍යා ස්ථානයේ අරන්කැලේ කියන තැන එතෙන් හන්දි ඉන්නේ. එතනින් දැන් මේ පාරෙන් ඇතුළට යන්න ඕනේ අරන්කැලේට. යා ඩීටි අපි දැන් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අරන්කැලේ කියන ආරණ්‍ය සේනාසනේ. ඉතින් එතන අපි දැන් මේ ඉන්නේ නුවර සෙට් එක. නුවරින් බයික් 1යි 2යි 3යි 4ක් එනවා. ඒ තමයි අපේ නුවර කට්ටිය. ඉතින් ඒක අපි විශේෂත්වය කියන්නම් කොහොමද එන්නේ කියලා. මේ ඉන්නේ අපේ අලව්වේ මල්ලි. එයා මාර දෙයක් ගේන හැම ටුවර් එකම මේ ගේනවා. මේ අපේ ටොපි චොක්ලට් ඒ ඔක්කොම ගෙනල්ලා දෙනවා. ධන පරිත්‍යාගයේ අලව්වේ මල්ලි තමයි කරන්නේ. මේ ඉන්නේ අපේ මල්ෂාන් මල්ලි, ඉන්දුවර මල්ලි. එනවා. හයි සරත් අයියා. ඉන්න කොහොමද? 9 ශ්‍රී XL 250 එක ස්ට්‍රිය. හලෝ මල්ලි. එදා අපි මේ අරන්කැලේ මේ ආරණ්‍ය සේනාසනේ එතන ඉන්නවා බලා කියා ගන්න එක්කෙනෙක්. මම හිතන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. එයා අපිට විස්තරේ කියන්න කියලා කොහොම මෙතන මොකද්ද වෙන්නේ කියලා අපි බලමු ගිහිල්ලා අහලා.
විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සනාථ කරපු සාධකයි. හොඳද? ජනප්‍රවාදේන තොරතුරු. මේ දෙකම ගැප් වෙලා තියෙනවා. ඉස්සල්ලාම දෙපාර්තමේන්තුවේ සනාථ කරපු සාධක. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සනාථ කරලා තියෙන සාධක අනුව 100% මේ ස්ථානයේ සම්පූර්ණම රාජධානියක් නෙමෙයි කියලා තමයි සලකන්නේ. ඔව් ඒක තමයි පළවෙනිම කාරණය. ඒ කියන්නේ රජ කෙනෙක් හිටපු තැනක් නෙමෙයි. එතකොට මේක මොකක්ද? මේක ඇවිල්ලා වනවාසී භික්ෂු ආරාමය. වනවාසී. දැන් ওই වනවාසී භික්ෂු ආරාම වල ගොඩක් දුරට දැකුණු ලක්ෂණ තමයි චෛත්‍ය දකින්න නැහැ. මේක නෑ. පිළිමගේ වාස් නෑ. බෝධිඝර නෑ. ඒ කියන්නේ චෛත්‍ය වන්දනා, පිළිම වන්දනා, බෝධි වන්දනා කරපු ස්වාමීන් වහන්සේලා නෙමෙයි වැඩි කරන්නේ. බණ භාවනා කරගෙන හිතදින් රහත් වෙන කට්ටිය තමයි කරන්නේ. අන්න ඒකයි අපි අර වනවාසී භික්ෂු ආරාමයේ සම්බන්ධයි. ආමිසේ පැත්තට විමලා නැහැ. ප්‍රතිපත්ති පූජා වලට විතරයි යොමු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ ස්ථානේ කරවලා තියෙන්නේ නැති කෙනෙක්. ඒක පැහැදිලි. මේක ඉතිහාසයේ කියවෙනවා මහසෙන් රජුරුවන්ගේ දෙවනි පුතා වන දෙවන දෙත්පතිස්ස රජුරුව කියලා කරා කියලා. මහසෙන් රජුරුව මේ එහා පැත්තේ තියෙන මැක්සිකෝ ප්‍රදේශයට කිඹුල්ලාන ජලාශය තිසාර ජලාශය. ඒ ජලාශයට තියෙන මහසෙන්. මහසෙන් ලංකාවේ 17ක් තියෙනවා. ඒ 17 එකක් තමයි කිඹුල්ලාන ජලාශය. ඒ ජලාශය අදිනකොට මහසෙන් රජුරුව සේනාවත් එක්ක තාව මේ හරියට මොකක්ද කියන්නේ? මේ හරිය තෙලඹියාව කළුගල්ල. කළුගල්ල. කළුගල්ල තෙලඹියාව හරිය මේ බල්ලෝ ඉන්න පට්ටරම් බල්ලෙන් පැන්න අපේ බයික් එකක් ඇක්සිඩන්ට් වුණා. දැන් අපි යනවා. එහෙනම් බොහොම ස්තුතියි. අපි යනවා. අපිට සපෝට් කරන්න ආපු අක්කා කෙනෙක් ඉන්නේ. දැන් ඇවිල්ලා කෙලින්ම ඇහුවා. කෙලිම උදව් කරන්න ආවනේ. නෑ පළවෙනි ගන්නේ නැහැ. දැන් අපේ කම්බල වෙනසයි මේක. තුවාල ගන්න එදා හොඳේ. ඔව්. පාස්ස නෑ. අපි යනවා. ඒකේ යන බයික් එකක් ඇක්සිඩන්ට් වුණා. පැරිස් ඩකාර එක එම කෙලිම යනකොට බල්ලෙක් ඇවිල්ලා වැන්නා. මඩ ගිහපු බයික් එකකට අවුලක් නෑ. පොඩි තුවාල ටිකක් තියෙන්නේ. අපි ඒක මේක ටික දාගෙන මේ ෂේප් එක යනවා. ආයි ෂේප් එක යනවා. ඒවගේ දේවල් අපේ හිතුනේ අපේ බස් එකේ බයික් 18ක් යනවා 18න් අපේ මැද ගියපු බයික් එකට වැන්නේ වෙලාව තමයි ඒක ඉතින් මේ හරිය ගොඩක් කට්ටිය කිව්වා ඒ හරිය මේ මල්ලෝගේ කරදරේ තියෙනවාමයි කියලා. ඔයගේ දේවල් වෙලා ඉතින් මේ ඩුවල් කියන්නේ ඒකයි. අපි ඔයාලට පේනවා අපේ යන ස්පීඩ් එක අපි මේ වෙලාවේ 55-64 රේන්ජ් එකේ තමයි යන්නේ. අපි යගෙම යන අතර ලොකු ඩිස්ටන්ස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මීටර 5ක 10ක වගේ මීටර 5ක වගේ ඩිස්ටන්ස් එකක් තියන් යන්නේ හැමෝම. මොකද හේතුව ඒ හින්දා තමයි අපිට මේ වගේ ඇක්සිඩන්ට් එකක් වොයිට් කරගන්න පුළුවන් වුණේ අනිත් කට්ටියට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න. ස්පීඩ් එක වගේම ඩිස්ටන්ස් එකක් බලපානවා. එයා වැටුණා. වැටිච්ච ගමන් අපි කරපු වැඩේ ටක් ගාලා පිටිපස්ස හිටපු කට්ටිය බයික් සෙට් එක බ්‍රේක් කරගත්තා. ඒ වගේ තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව රැළට කඩාගෙන ගියාම හයි ස්පීඩ් ගියා නම් අපි බයික් 5-6ක් එකපාර ඇක්සිඩන්ට් වෙන්න තිබ්බ ඇක්සිඩන්ට් එකක් තමයි අපි එක්කෙනෙක්ගෙන් ඒක බේරුනේ. ඒ වගේ දේවල් වෙනවා.
මෙන්න මේ මෙතන මේ කන්දේ ලස්සන මේ පන්සලක් වගේ එකක් තියෙන ඇත්තට පේන්නේ නැහැ ඒක වීඩියෝ එකට පේන්නේ නැහැ හරියටම බලමු අපි ගෙදර ගිහලා පේනවා කියලා මේ නෑ කොහොමද ෂෙෆ් නේ එහෙමද පැටිච් විදියට ප්‍රතිවල් නැද්ද ඔව් පාට එහෙමද ඕනේ බයික් එකට මොකොත් වෙන්න හොඳ නැහැ ඔයාලට විතර මොන හරි උනාට කවන්නේ නැහැ කණ්ඩ යන්න ඕන දන්නේ යයි දන්නේ යනවා දන්නේ ඒක අහලා බලන්න දැන් මම ඉතින් අත්‍තරම 9:00 පව් වෙලා බඩටම බඩගිනි කට්ටියටම ඊට පස්සේ කට්ටියට බඩගිනි කියන ඉස්සරහින් අපි මේ හොඳ කෑම කඩයක් තියෙනවා කියලා කිව්වා ඒ හින්දා විල්ලායක් එක්ක මේ පොල් පිටිකම වාරේ යද්දි මේ අපි ඒකම ටාගට් කරලා යන්නේ ඉතින් මේ හින්දා නවත්තේ නැත්තේ බලමු ගිහලා ඉස්සරහට බඩගිනි ඉතින් මේ ඊටමට්ටම බඩගිනි හැද්දෙන්න මොකද අපි පාන්දර ආව කට්ටිය නින්නේ හර්ෂයි මේ කෑම කඩයක් බලන්න වෙයි අයියේ කෑම කඩයක් බලන්න වෙනවා ගෑස්ටික්ලු අර පිටිපස්සේ කට්ටියට ගෑස්ටික්ලු කෑම කඩයක් බලන්න වෙනවා කෑම කඩය තව ගොඩක් දුරද හරි ළඟ ආවා වගේම ළඟ දැන් අපි උදේට කෑමට නැවතුවා උදේටත් නෙමෙයි අත්තර උදේට දාවල දෙකටම වගේ දැන් 11යි කාලේ වෙලාව. සෝරි 11ට කාලේ. එදා ඉතින් දැන් මෙතන ප්ලේස් එකක් තියෙනවා මේක ඇවිල්ලා මේ පාර ඇවිල්ලා බුල්නෑවට යන්න පුළුවන් මේ පාරේ. ඉතින් එතන මේ තියෙන වෙල්ලයක් එක්කම මේ වැව් මාළු තියෙනවා මූදු මාළු තියෙනවා චිකන් හරිම රසයි කෑම එකත් හොඳයි ගානට් චිප්. ඉතින් මේ තමයි අද අපේ ටුවර් එක ආව බයික් සෙට් එක. බයික්ස් ඔක්කොම 17ක් තියෙනවා. එදායි අපිත් එක්ක ආව බයික් සෙට් එක. ඔන්න අපි දැන් ඉතින් කාලේ ඉවරලා දැන් අපි ඉන්නේ ගල්නෑව පාරෙන් දාලා අවුකන හරියේ. ඉතින් මේ වගේ අවුකන පාරේ අපි එනකොට දැන් ලස්සන වෙලාවක් තියෙනවා. ඉතින් මේ ටික වවුදරගෙන ෂේප් එකේ අපි දැන් යන්නේ කලාවේට. කලාවේ ගිහිල්ලා එතන පොඩක් වෙලා ඉඳලා ඊට පස්සේ ඉතින් අපෝන් වල රෙඩි අපිට ප්ලෑන් කරන්නේ කලාවෙන් ඊට පස්සේ නයිට් මාර්ගේ ගිහිල්ලා එතනින් අනුරාධපුර එයාබස් ග්‍රවුන්ඩ් එක හරහා තමයි එයාබස් කැම්ප් එක හරහා තමයි අපි යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ තියෙන අපිට ඊළඟට බලමු ඒක කොහොමද ටික වෙන්නේ කියලා. ඕරේගේ ඔන්න ඉතින් අපි පුලා බලා සිටි කලාවේට ඉන්න හදන්නේ. කලාවේ මෙන්න මෙතනින් තමයි අපි එන්ට්‍රස් වෙන්න යන්නේ. බලමු අපි කලාවේ කොහොමද view එක කියලා. ඉතින් බලමු ඉන්ස්ටා account කරගත්තා ඒකෙන් දාගෙන ඕකේ යා අපි කලාවේට කලාවේ ඉතින් ලස්සන මේ දවස්වල වතුර ගොඩක් නැහැ කියලා කිව්වා අපි පල්ලෙන් අහද්දි යම්කිසි තැනක තියෙනවා. බලමු අපි ගිහිල්ලා එතනින් අපිට යන්න තියෙන කොහොමද වමට අපේ සෙට් එක ඉතින් පුරන් අයියා නාන්න මෙතන විතරක් තියෙන්නේ. මෙතන විතරක් නාන්න තියෙන්නේ. එතනම දාමුද? එතනම දාමුද? එතන යා හරියටම කලාවේ බන්ට් එකේ දැක්ක අපි යනවා නාන්න ප්ලේස් එකක් හොයන්න. දැන් හරියටම වෙලාව අපි 4ට ආවේ. අපි බාලා බලලා දැන් 11 වෙලාව.
ආන්න පුළුවන් ප්ලේස් එකක් තමයි දැන් අපි හොයන්නේ කට්ටිය එකතු වෙලා මේ ඉස්සරහ තියෙන ආන්න පුළුවන් තරම් අර ගල්ලා ඊට පස්සේ අපි හවසට ජයශ්‍රීමා බෝධියට ගිහිල්ලා හවස සෙෂන් එක පටන් ගන්න. ඒක තමයි අපේ ප්ලෑන් එක. බලමුකින් ගිහිල්ලා ඒක නම් ඇත්තටම එන්න ඕනේ ප්ලේස් එක කලාවේ කියන්නේ කියලා වැඩක් නැහැ. මාරව ඉස්කලංකායි ආරේ වැවේ ඉඳලා ඒ උලගත් එක්ක ඉතල දැනන සමීපේ කියලා ඩිම කරන්න බෑ ඉතින්. අදින්න බලන්න මේ වගේ දැනකට අත්දැක වෙනකොට මාරම ලස්සනක් තියෙනවා. අදින්න ෂෝ අදිල්ලා වැවක බහලා නාලා යනකොට දතිති මාරු සීන් එකක් තියෙනවා කියන්නේ මම හිතන් හිටියේ මේ CRM 8 මේ CR 80ක් හරිද මේක 80 අර හරියට 80ටම යනවා මේ බයික් එක හරිද මම මීටර බැලුවා 80ටම යනවා මේ බයික් එක මාරම සීන් එක කියන්නේ හැන්ඩි වල ඉඳලා මම හිතන් හිටියේ අම්මා බයික් එකේ ඉඳ මදිරින්ද වෙන්නේ මේ ඊපස්සේ බෑග් එක අරන් එහෙම ඉන්නේ කියලා බදා මේ බැඳගෙන දැන් මම එකපට ඇහුවා කලාවේදී මචං මෙච්චර මේ රෙදි ගොඩක් මොකටද සීන් එක දවස් 3යි යන්නේ මෙහෙමයි කියලා. නෑ මචං මේ ඇඳුම් නෑ ඇඳුම් පොඩි බෑග් එකක තියෙන ඇඳුම් ඇතර වගේ නිකන් shopping cover එක අරන් යනවා වගේ ඇඳුම් ටික. මේ පිටිපස්සේ එල්ලගෙන JBL එක. මේ JBL මේ අර party box එකක් තමයි ඔය box එක දාන්නේ ඉන්නේ. පාර උඩන්දුවක් තියෙන්නේ කුවර එකට පොරට. තමන්න ඉස්සරහට දාමු. ඔය ඉස්සරහ තියෙනවා මට මතකයි. වැඩක් නැහැ කියලා ඇත්තට මේ ආතල් පොරක් යන්නේ ඉතින් මේ අපිට හරි මොකද මේ අයිය කෙනෙක් ඉතින් මේ එයාට ඇත්තටම සින්දු කියන්න පුළුවන් කියන ඇත්තටම මාරම ලස්සන සින්දුවක්. එයාගේ එක රේන්ජ් එකක් තියෙනවා ඒ රේන්ජ් එකේ ඕන සින්දුවක් කියනවා මාරම ලස්සනයි. එයා ඒ මියුසික් වලට ආසෙන් නම් එයාගේ පාටි බොක්ස් එක අරන් මෙන්නේ යන්න දෙනවා. අපිට ඊට කලින් කතරගම ටුවර් එකේදී එයා අරන් ආවා ඇත්තටම. මන්දාරම් ටුවර් එකේ තරන් ආවා. හරිම හොඳයි. පට්ට විදියට ආතල් පොරක්. මොකද්ද කරන්න ඕනේ? බයික් එක නැගලා හරි නගින්න බෑ. ඕ එමෙයිද? මෙතනින් අඩිය තියන්න එක්කෙනෙක් නගින්න එක්කෙනෙක් එන්න. තව එක්කෙනෙක් එන්න මෙතෙන්ද. ඕමිනා. මේ මේක පිච්චෙන හරියද? කකුල තියන්න බා වටේට. ඔමින බයින්න බා මම බස්සන්න. ඉස්සෙනවා මේක රත් වෙලානේ තියෙන්නේ. කකුල බලාගෙන. හිමීට බහින්න මේකට කකුල තියලා හිමීට බහින්න පිච්ච ගන්න බා. අල්ල ගන්න මෙයා. එන්න. හිමීට. පුච්ච ගන්න බා. පිච්චෙනවා කකුල හොඳටම. ඔහොමද කකුල තියාගෙන කොහෙද? ආයෙත්. ඔයා නැත්නම් ඊළඟ පාරය. මෙයා උස්සලා තියන්න පුළුවන්. ඔයා ඉඳ ඉස්සරහට පොඩි කියලා. කකුල් දෙක මේ ගාව ගන්න එපා පිච්චෙනවා හොඳේ. කකුල් මෙන්න මෙහෙ ඉස්සරහින් තියාගන්න. හරිනේ? මේ කකුල් ගාව ගන්න එපා ඔයාලා. පිච්චෙනවා මේක රත් වෙනකන් ගොඩක් දුර ඉඳලා න්යාවේ. හරිනේ?
පාරේ පදින්න බෑනේ හෙල්මට් නැහැනේ ඔයාලට. නෑ ඊටරක එක. ඊටරක කියන බයික් එක. නෑ නේ අපේ ඩාස්ටි ගාව නෑ. Omin. Nah, hari, thank you, hari busan. Wah, enak deh. Nah, betul nih aku lihat lah. Miki kawa kan nih pahun deh. Wah, aku meter mah dia kan nih. Nah, kawa kan nih pahun deh. Ini dah kalbel ini pak, balaga na. Hari ni, kena, bye. Hari, bye. ඔන්න ඉතින් අපි අනුරාධපුරයට ඇවිල්ලා දැන් නාන්න පටන් ගත්තා. අපි මාර 5 වගේ විද්‍යාව. දැන් අපි නාල කරලා දැන් ඊට සිටින් අද හවුස් ස්ටේෂන් එකට තමයි රෙඩි වෙන්නේ යන්නේ.